අපි කවුරුත් දන්නවා මේ රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ කොහොමද ඒපත් උනේ? තමුන්නාන්සලාගේ වටිනා ඡන්දයක් තියෙනවා. මේ තමුන්නාන්සලා වටිනා ඡන්දේ තියෙන කාලෙට සෑම කෙනාම ළඟට එනවා නංගියේ මල්ලියේ එහෙම නැත්නම් නැන්දේ මාමේ කියමින් ඡන්දේ ලබා ගත්තට පස්සේ මූන් ටික කවමදාකවත් අවුරුදු 5ක් ඉවර වෙනතුරු හම්බ වෙන්න නම් බෑ. එතකොට ඒ ඡන්දේ ගන්නකම් ඔය ඇත්තන්ගේ රෙදි කෑලි පවා හොදලා දෙයි. වැසිකිළිය පවා හොදලා දෙයි. අසූචි පවා අරන් දායි. නමුත් මුම් බලයට පත් වුණාට පස්සේ තමුන්නාස්ලා යන්න ඕනේ. උගේ වැසිකිළි හොදන්නත් යන්න ඕනේ. උගේ කකුල් මිරිකන්න යන්නත් ඕනේ. උගේ වලං හොදන්න යන්නත් ඕනේ. අවුරුදු 5 තුළට පුළුවන් තරම් අපිට ගන්නවා. නමුත් මතක තියාගන්න තමුන්නාස්ලාගේ එකෙක් තමුන්නාස්ලාගේ ගමේ එකෙක් තමුන්නාස්ලාට අවශ්‍ය කරන ඕන වෙලාවක වැඩක් කරන්න පුළුවන් වැඩක් කරගන්න පුළුවන් කෙනෙක් මේ අවස්ථාවේදී තමුන්නාස්ලා වෙනුවෙන් ඉදිරිපත්ලා තියෙනවා. ඇයි මේ ජනසත පෙරමුණ පක්ෂයේ ලකුණු ට්‍රැක්ටරය ක්ලීන් ලංකාවක් කරන්න පුළුවන් ට්‍රැක්ටරයට පමණයි. ඕනෑ කුණු ගොඩක් ඕනෑ අවස්ථාවක ඇදයි යන්න පුළුවන් එකම රටේ. මොකක්ද මේ ට්‍රැක්ටරේ ලේසි පාසු බඩුවක් නෙවෙයි. ගොවිතැන් කරන්නත් ගන්න එක, ඊළඟට වෙල් හාන්න ගන්නෙත් එක, ඊළඟ ඕන කුණු ගොඩක් අදින්න ගන්නෙත් එක, ඕන දෙයකට ට්‍රැක්ටරේ ගන්නවා. එසේනම් මේ වෙන විට වර්තමාන රජය මහ විශාල වශයෙන් විහිළුවට හැලුවට ලක් වෙලා ඉවරයි. මම රජයට දොස් කියනවා නෙවෙයි. ඡන්දෙන් දීලා බලයට පත් වෙච්ච රජයක් වුණාම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැම වෙලාවෙම හිතන්න ඕන ජනතාවගේ දුක. දැන් බලන්න වත්වල ප්‍රාදේශ සභාවට අදාළ භූමිය වල ජීවත් වෙන ජනතාවන් මේ මහ අදත් ජීවත් වෙන්නේ බොහොම අසරණ තත්ත්වයක. මේ මිනිස්සු ඉන්දෝනි නිවසක් ඕන කියලා උන්ට හිතෙන්නේ නැහැ. ඒත් මේවා පුරවලා තාත් ලස්සනට හදලා දෙන්න හිත